හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් සෑහෙන දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා අනිවාර්යෙන්ම. ඇත්තටම පොසොන් එකටත් තව තියෙන්නේ පොඩි දවස් ගාණක්. ඉතින් මේ වෙද්දි ගමේ තියෙන්නේ වෙනමම වයිබ් එකක්. ඒක ඔයාලට මේ වීඩියෝ ක්ලිප්ස් වලින් බලා ගන්න පුළුවන්. කොහොම හරි අද නම් ඉතින් අපි යන්නේ ලස්සන කුමුරු මැදක තියෙන වාඩියකට ගිහිල්ලා බාබකියු පාරක් දාන්න කියලා තමා හදන්නේ. ඉතින් අද මේ වැඩේට අපිත් එක්ක 5 දෙනෙක් සෙට් වුණා. ඉතින් අපි ටික මාස් ටිකයි ගන්න ඕන අනිත් බඩුයි සේරම අරගෙන යන්න පිටත් වුණා කුඹුරු මැද්දෙන්. ඔයාලට බලන්න පුළුවන් වටේම තියෙන්නේ ලස්සන කුඹුරු යායක්. කොහොම හරි ඉතින් අපි සෑහෙන දුරක් ගිහිල්ලා අපේ වැඩේට සෙට් වෙන තැනක් හොයාගත්තා. ඒක ගාන්ට පඩි ටික හදලා වගේ තියෙනව නේ හැබැයි. ඒ නිසා මේක දෙයි. යන්න බෑ. අම්මෝ. යන්න බෑ. හරි එතන දර හොයන්න ගියාට පස්සේ තමා දැක්කේ ගහක් උඩ තිබ්බ වාඩියක්. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලද්දි තිබ්බ view එක තමයි ඒ වල ඉස්සෙල්ලා දැක්කේ. ඉතින් ඊට පස්සේ අපි දර ටිකත් හොයාගෙන අපි අද වැඩේට සෙට් කරගන්න තැනට ගියා. එතන ඉඳන් කුඹුරු යායම බලා ගන්න පුළුවන්. එතන view එක ගැන කියනවා නම් ඒක කැමරාවකින් දකින්නට වඩා ඇස් වලින්ම දකින්න ඕන දෙයක් කියලායි මම නම් හිතන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා අපේ ලිපත් හදාගෙන ඒකත් ඇත්තටම අපිටම සෙට් කරලා තිබ්බා වගේ ගානට සෙට් වුණා. මොකද බාබකියු හදන්න අපිට මේ හොඳම හිතම තිබ්බේ නෑ. අපි තිබ්බ විදිහට වැඩේ සෙට් කරගත්ත නිසා මෙතනත් ගානටම සෙට් වුණා අපිට. කොහොම හරි ඊට පස්සේ මස් එකත් ෂේප් එකේ හදාගෙන අපි වැඩේ පටන් ගත්තා බාබකියු එක හදන එක. ඔකත් කවන්න. දෙහිවිදියත් කවන්න. ඈ? වම්මද හුරුමේ.
Ini. ಅದು ಒಣದಿಲ್ಲ අවුලක් නැහැ කින් ගෑවෙනව නේ බොන්දට. අපි එන්න ඕනද කියලා. ඉන්න කියලා දාලා තියෙනවා. එහෙමද? ඔව්. ඔය මේ ඕකේ. මේකේ පොට එකක් අරගෙන දානකො මට ස්ටේටස් දාන්න. දාන්න. මොමල් එකේ වීඩියෝ එකක් හරි කවන්න. වීඩියෝ එකක් අරගෙන මොනවද කරන්නේ? චූටි වීඩියෝ එකක් නේ. මම ගෝඩු දෙකින් සේරම ස්වභාවික අමුද්‍රව්‍ය. දාලා විතරයි පොඩ්ඩක්. දාලා ඇවිලෙනවනේ දරවලින් හදු. දැලේ ඉතින් දරෝලින් හදන්න යකෝ වර්ගස්සකේ. කලින් අල්ලගත්ත කුකුලේ. කුකුලක්. අම්බෝ මේ තඩ ගහ යකෝ වලු. මේ අත්තට දාපන් මෙහෙට දරද. කොට දාන්නේ. ඇතුළට වවුවා. බලාපොරොත්තු වෙනවා. උඩින්ද මන් දාන්න ඕනේ. නෑ දාපන්. යටින් දා. යටින් දාහන්ක. උඹ ඇත්තට අනිත් පැත්ත හැරෙව්වද? උල්ලගෙනත් දරුණා ඕනේ වෙලාව. උල ගන්නත් උරුණා ඒ වර්මිය වෙන්නේ නැතුව. ඇතුලේ අමුයි කියන්න බෑ. මොකෝ කොහෙන්ද හත්තේ? මේ අමුයව කන්නම් බෑ. හත්තෙන් වන්නේ බලාංක. දෙවියා. ඔබ ඔබ. රාජි. ඔබ රාජි. ඉතින් ජොබ් එක කියන්නේ ගින්දර කන්න වෙනවා. ඔය බේරෙන්නේ තියෙන. ඔය තියෙන්නේ ෂෝක් එකට. කැලක් ගැලුවා. ගලවනවා. පාට බලහන්කෝ. මොජරාවත් ගන්න කොළඹ අවුරුදු නම්බර් තුවාගෙන ඉරන්නේ අපා ඕ නිදිව වීඩියෝ එනවා නේද? වීඩියෝ එනවා නේද? ඈ වීඩියෝ එනවා නේද? ඒකට නෑ ඔය TikTok එක. ඉතින් ඔයාලට දැන් කොහොමද හිතෙන්නේ කියන්නකෝ. නේද? මම පිච්චෙනවා වගේ. පිච්චෙනවා වගේ කිව්වද? මාර වේදනයි. තව එහෙමයි. තව එම්මයි කියලා දැක්කේදී තවත් පිච්චෙනවා. ගන්න දෙයක් නැහැ. මේ තව ජෙප්ටි මේ තින්නේ. පස්සෙන් දෝ ඉන්දෝල ඔබ නැගිට පන් දැන් ඔතනින් එච්චරයි කරන්න තියෙන්නේ. ඔව්. මම 11 බැන්දා උඹට 10 වදින්න. අදින්. ඇති කිලෝ 2ක කියලා සේප් වුණා බා. ඔව් තුනකම ගානම් පුගී වෙනවා. මට ඇති. normal album. ඒ වගේ
ගිනි ගන්නවාද යකෝ? අඟුරු තමයි කන්නේ නෝම කියන. Kapal kan ya? One eternity later. A few moments later. Nih, tahu. ඔය කන්න බැයිද? බාබකියු හොඳ නැද්ද? ඔයාගේ අදහස මොකද්ද? කන්න බෑද? හොඳයිද බාබකියු එකේදී? මම ආදලා මම සුපිරි කියලා. සුපිරි කියලා වැඩක් නැහැ නේ අනිත් එක කියන්. සුපිරි. මොනවා කියලා වැඩක් නැහැ උඹ ඉතින්. Mama gෑව 6ක් විතර. මොනවා දුන්නත් කරනවා නුඹ ඉතින්. උඹට කියලා වැඩක් නැහැ. එහෙනම් යන්නේද අපි? Bukan. පරිදි. කරවල. ගත්තේ නැහැ. ඒ රත්තිලා ඇත්ත කෝට්ටක් දාගෙන. ඌ. ඉතින් ওই විදිහට තමයි අද වැඩෙත් ඉවරුනේ. ඉතින් කිලෝ 2ක මස් ගෙනාවා. එක්කෙනෙක්ට ගෑලි 4 ගානේ වගේ කන්න කොහොම හරි තිබ්බා. ඒ ගාන තිබිලත් වැඩි වුණා. කොහොම හරි මස් එක හදපු එක රසට මැදුවා බාබකියු එක. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. තාමත් වීඩියෝ බලලා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe පාරකුත් දාගෙන යන්න කියලා කියනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.